ඉන්න අමාරුයි ඉන්ටර්වල් නැද්ද? යන්න එපා මෙඩිසින්. අමාරුයි මෙඩිසින් කරන්න. හරිද? ඉන්ජිනියරින් එහෙම යන්න එපා අමාරුයි. එන බඩගින්න එහෙම ඉන්න වෙනවා. හරිද? කකා ඉන්න ගෙදරට වෙලා. ඊළඟට අයන් සදනාතන්ඩ මට තේරෙන්නේ මේ දවස්වලත් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න හදන්නේ ඇයි කියලා. වෙලාවට කාලා, වෙලාවට නාලා ගන්නට පවුඩර් ටිකක් දාලා ගොන් වෙන්න එපා මේ ටිකේ අර ඉන්නට වැරහැලි කැබලි එල්ල හරි ඉගෙන ගන්න ඉල්ල. හරිද? ඒ නිසා මේ දවස්වල බබාල වෙන්න හදන්න එපා. නිදියට කලබල වෙලාවල් හිතන්න එපා මේ දවස්වල. වැඩක් නැහැ එහෙම හිතනවා නම්. හරි. එහෙම හිතනවා නම් වැඩක් නැහැ. ඒ කියන්නේ මේ අර හින කොන්දේසි තමන්ගේ ජීවිතේ කොන්දේසි ගාන වැඩි වෙන තරමට ඉස්සරහට යන්න අමාරුයි ඈ. අර හිනම කොන්දේසි නම් රැට නම් කන්න ඕනේ. පැය 6ක් නිදියන්න ඕනේ. එහෙම කොන්දේසි නම් ඉන්න තරම තමයි කම්ෆර්ට් සෝන් එකේම තමයි. කම්ෆර්ට් සෝන් එකෙන් එළියට පැනගත්තොත් තමයි වර්ධනයක් තියෙන්නේ. හරි. තව සී මට්ටමේ ගණන් දෙකක්